අද මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ මම කොහොමද අන්තිම මාස බයෝ වරදාගත්තේ කියලා. ඒ ලෙවල් වලට බයෝ කරන හැමෝම කියන පොදු කතාවක් තියෙනවා. බයෝ සිලබස් එක වැඩි, පාඩම් කරලා ඉවර කරන්න බෑ, හැමදාම ලකුණු අඩු වෙනවා කියලා. ඔයාලා දැන් ඉන්නේ අන්න ඒ වගේ අන්තිම මාසේ බයෝ අතෑරලා දාන්න හිතන තැනකද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලටමයි. මොකද අන්තිම මාසේ වෙනකම්ම මගේ බයෝ ලකුණු තිබුණෙත් 26යි. හැබැයි මම අන්තිම මාසේ කරපු පොඩි හැබැයි මාරම සාර්ථක ක්‍රමයක් නිසා මට ඒ ලෙවල් එක්සෑම් එකට C එකක් ගන්න පුළුවන් වුණා. ලකුණු 26න් C එකකට ආපු මගේ ඒ රහස් ප්ලෑන් එක තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. පළවෙනි ස්ටෙප් එක සිලබස් එක ඇස් ඉස්සරහට ගැනීම. වැඩේ පටන් ගන්න මම මුලින්ම කළේ මගේ හිතේ තිබුණු බය නැති කරගන්න එක. මම බයෝ සිලබස් එකේ තියෙන හැම පාඩමකම නම් ටික සහ ඒ හැම පාඩමකටම අයිති සබ් ටොපික්ස් ටික වෙනම කොලයක ලස්සනට ලියාගත්තා. ඒකෙන් මට මුළු සිලබස් එකම එක එක ලොකු පොත් කන්දක් වෙනුවට පොඩි පොඩි කොටස් ටිකක් විදිහට මගේ ඇස් ඉස්සරහට ආවා. මට හිතුණා මට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයිනි කියලා. දෙවැනි ස්ටෙප් එක සක්‍රියව මතක් කිරීම සහ MCQ කිරීම. ඊට පස්සේ මම සාම්ප්‍රදායික විදිහට මුල් පිටුවේ ඉඳන් අගට පාඩම් කර කර කාලය නාස්ති කළේ නැහැ. මම කළේ පාස් පේපර්ස් සහ MCQ පේපර්ස් ටිකක් අතට ගත්ත එක. මම MCQ එකක් කරනවා. ඒ MCQ එකට අදාළ නෝට් එක මග පොතෙන් බලනවා. ඒ බලන හැම සැරේකදීම මම අර කලින් හදාගත්ත සබ් ටොපික් ලිස්ට් එකේ ඒ අදාළ මාතෘකාව ඉස්සරහින් හරි ලකුණක් දැම්මා. මේකෙන් මට ලැබුණු වාසි දෙකක් තියෙනවා. එකක් මම නිකම්ම නෝට් එක කියවන්නේ නැතුව ප්‍රශ්න වලට උත්තර හොයන ගමන් පාඩම් කරපු නිසා ඒක ඔළුවට හොඳට වැදුනා. අනික දවස් කීපයක් යද්දි මට බලා ගන්න පුළුවන් වුණා මම එක එක කොටස් කීපාරක් පාඩම් කරලා තියෙනවද කියලා. සමහර ඒවාට හරි ලකුණු 4-5ක් වැටිලා තිබුණා. තුන්වෙනි ස්ටෙප් එක අන්තිම සතිය ෆයිනල් ටච් එක. දැන් ඔයාලට හිතෙයි අර හරි ලකුණු වැටුනේ නැති නැත්තම් අඩු වාර ගණනක් බලපු කොටස් වලට මොකද උනේ කියලා. අන්න ඒක තමයි මගේ ප්ලෑන් එකේ අන්තිම පියවර. එක්සෑම් එකට මෙන්න තියෙනවා අන්තිම සතිය කියලා බලද්දී මම අර ලයිස්තුව දිහා බැලුවා. මට පැහැදිලිවම පෙනුණා මම වැඩියෙන්ම මග ඇරලා තියෙන හරි ලකුණු වැටිලා නැති කොටස් මොනවද කියලා. මම මගේ අන්තිම සතිය සම්පූර්ණයෙන්ම වෙන් කළේ අන්න ඒ වැඩිය බලන්න බැරි වුණ කොටස් ටික විතරක් කවර් කරගන්න. ඒකෙන් මුළු සිලබස් එකම සමබරව ඔලුවට ආවා. ඉතින් මම ලකුණු 26න් බයෝ කොට දාගත්තේ ඔන්න ඔය ක්‍රමයට. ඔයාලටත් තවම වෙලාව තියෙනවා. සිලබස් එක දිහා බලා බය වෙන්න එපා. අදම මම කියපු විදිහට සබ් ටොපික් ලිස්ට් එකක් හදලා පේපර්ස් එක වැඩේ පටන් ගන්න. ඔයාලටත් අනිවාර්යෙන්ම බයෝ කොට දාගන්න පුළුවන්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ ප්‍රායෝගික වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම good luck.